කාන්තාව සමග සමලිංගිකව විවාහ වෙලා ඉන්න තැන්වල කාන්තාවකට පුළුවන් බබෙක් හදාගන්න. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තීරණය කරනවා මම පිරිමියාගේ කැරක්ටර් එක මම කාන්තාවගේ කැරක්ටර් එක කියලා. ඒ කාන්තාවගේ කැරක්ටර් එක කියලා හිතන එක්කෙනාට පුළුවන් බබෙක් හදාගන්න. කොහොමද ඒක කරන්නේ? අනිත් ඒවා කියන පිරිමි සම්බන්ධයක් නෑ ඒකට. මේ බලාගන්න මේ කාන්තාව දෙන්න AB කියලා නම් කරමුකෝ. මෙයාගෙන් ඩිම්බයක් ගන්නවා. ඒක දන්නවනේ ඒක ගුණයිනේ. මෙයාගෙන් උද්දිම්බයක් ගන්නවා. ඒක මොකද වෙන්නේ? ඒක ගුණයිනේ. පරීක්ෂණාගාර තත්ත්වයටදී මේ දෙක සංසේචනය කරලා යුක්තාණුවක් හදනවා. දෙකයි එන්නේ. ඒක නාලස්ත ඉන් විට්‍රෝ ෆර්ටිලයිසේෂන් කියලා කියන්නේ ඒකට හරි. නාලස්ත සංසේචනය හරි. මේ පාඩමේ අගට තියෙනවා. ඉන් විට්‍රෝ ෆර්ටිලයිසේෂන්. ඒ විට්‍රෝ ෆර්ටිලයිසේෂන් වලින් මොකද කරන්නේ? මේක ෆර්ටිලයිසේෂන් කළා මේක මොරුලාව වනතෙක් වර්ධනය කරනවා. මොරුලාව කියලා කියන්නේ සෛල කීපයක්. ඊට පස්සේ මේකෙන් අපි හිතමුකෝ අර කාන්තාවගේ කැරක්ටර් එක රඟපාන්නේ මෙයා කියලා. එහෙමනම් මෙයාගේ ගර්භාෂය මේක තැම්පත් කරනවා. එතකොට බබෙක් එනවා හැබැයි ගෑනු ළමෙක්. ඩෙෆිනිට්ලි ගෑනු ළමෙක්. ඒක මොකද ඩෙෆිනිට්ලි ගෑනු ළමෙක් කියලා කියන්නේ? මේක තියෙන්නේ X වර්ණ දේහ වලින් එකක්. මේක තියෙන්නේ ඒත් X වර්ණ දේහ වලින් එකක්. එතකොට මෙයා අනිවාර්යෙන්ම XX ගෑනු ළමෙක්. එතකොට මෙයා අම්මා මෙයා තාත්තා මෙයා ළමයා. එහෙම නැත්නම් අම්මලා දෙන්නයි ළමයයි. තාම ඔයගොල්ලෝ මේ ගැන අවධානයවත් යොමු කරලා නැහැ මේ බලන්න. හරි. ඒ කියන්නේ දන්නේ නැහැ මොකක්වත්. මේ අහන්න මේක දිගට නැගලා ගියොත් අවසානයේ මොකක් වෙයිද නිකන් බලන්න. පිරිමි නෑ බන් ලෝකේ. ගෑනු. ඊට පස්සේ මෙයත් එහෙමම ගියොත් එහෙම පිරිමි වඳ වූ ලෝකයක්.